මං ඊයේ පාන්දර දෙකට විතර උඹට කෝල් කරා. අයි ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ. නිදාගෙන හිටියා. බොරු කියන්න එපා. මං දැක්කා උඹේ Snapchat location. උඹ හිටියේ හරියටම සඳුනේ ගෙවල් පාර ගාව. නැද්ද කියපන්. නැද්ද කියන්නේ? දැන් එතකොට මං උඹේ හොඳම යාළුවෝ නෙමෙයි. මට උඹේ location එක check කරන්න බෑ කොහෙද ඉන්නේ කියලා. ට්‍රිප් එකට සේරම රෙඩි නේද? මොකද්ද? සඳුන් වෙනවා. දැන් මම උඹට කී පාරක් කිව්වද උඹට කියන්න එපා කියලා? ඇයි උඹට කිව්වේ? මේක මාරඩන්නේ. දැන් අපි කලින් වාහන වලට මේ ට්‍රිප් ගියේ. දැන් උගේ ජීප් එක නැහැ කියලා අපි ට්‍රිප් යන්න නැතුව හිටියද මෙච්චර කාලෙ? ආ? මොකද්ද උඹට වෙලා දෙන්නේ? මට ඒව අදාළ නැහැ. ඌ වෙනවනම් මං එන්නේ නැහැ. මොන මොකද? ඒක මාරඩන්නේ අපි කලින් ට්‍රිප් ගියේ නැතුව මේ වාහනේ නැහැ කියලා. මං දන්නේ නැහැ ඌට එන්න එපා කියපන්. ඌ වෙනවනම් මං එන්නේ නැහැ. මේ මඩ පොඩ එළියට යන්න ඕනේ. යමුද? බෑ. ඇයි ඒ? දැන් තමුසට කෑල්ලද ලොකු? මට වඩා. ආ? එක වසරේ ඉඳන් හිටපු යාළුවට වඩා තමුසට මේ ළඟදී හම්බෙච්ච කෑල්ල ලොකුයි. ආ? දැන් අවුරුදු 20ක විතර මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට වඩා අර අවුරුදු දෙකේ කෑල්ල ලොකුයි තමුසට. ඒකද දැන් කියන්නේ? හන්දියරන්ද පොත්තුවක් කාලා ඉන්නේ. මොකද්ද බෑ? ඇයි බැරි? දැන් තමුස කෑල්ලත් එක්ක ෆෝන් එකේ ඉන්න එක වටිනවද මාත් එක්ක කන්න එළියට යනකොට වඩා? ආ? නෑ එපා ඕන්නේ. දැන් මාව යාළුවෙක් විදිහට ඕනේ නැත්තම් කෙලින්ම කියන්න ඔයා. මම යන්නම්. ප්‍රශ්නයක් නෑ. නෑ එපා ඕන්නේ. මොකක්ද දැන් කියන්නේ? ඔයාට එන්න බෑ කියලානේ කියන්නේ. ඔයාට මාව වටින්නේ නැහැ කියලානේ කියන්නේ. ඔයාට වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වටිනවා මට වඩා. හරි කමන්නේ. ඔයා ඉන්නකෝ. ඔයත් එක්ක ඉන්න. එයා ඔයාව දාලා ගියාට පස්සේ එන්න බා මේ යාළුවෝ හොයාගෙන එච්චරයි. හොඳේ? ඉන්න. එයත් එක්ක නෑ ඕන්නේ.